ඕනම සමතකමටහනක් වඩන්න පහසු වෙන තැනට අපේ මනස ගන්න පුළුවන්. මෙන්න මේක ඕගලන්ට කරන්න පුළුවන් නම් කරන්න බෑ අද දවසේ. නමුත් ඕගොල්ලෝ පුළුවන් නම් අභ්‍යාස කරන්න පුළුවෙන්න. මෙන්න මේකයි කාරණාව. ඉතිපිසෝ පාඨයේ තියෙනවනේ. ඉතිපිසෝ පාඨය සජ්ජායනා කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති කියලා. ඔයගලන්ට තියෙන කාරණාව තමයි මේ ගාථ ඉතිපිසෝ පාඨයේ සජ්ජායනා කරද්දී මුලදිවත් මැදදිවත් අගදිවත් චුට්ටක්වත් හිත වෙන කිසි දෙයකට යන්නත් බෑ, සිහි කරන්නත් බෑ. ඕගොල්ලොම ඉතිපිසෝ පාඨයේ සජ්ජායනා කරනවා, ඕගොල්ලන්ටම ඇහෙනවා, ඕගොල්ලොම දන්නවා. ආරම්භයේ පටන් අවසන් වෙනකම්ම ඒ තුල්ලම ඉන්නවා. එකම එක සැරයක් සම්පූර්ණ ඉතිපිසෝ ගාථාව මේ පාඨයේ සජ්ජායනා කරන්න පුළුවන් තැනට ගන්න. එතකොට ඕගලන්ට ඕන කමටහනක් වඩන්න පුළුවන්. ඕක ඇත්තටම දෙන්නේ නව ගුණ වලක් අරගෙන. ඒ කියන්නේ මුලදී මැදදී අගදී චුට්ටක්වත් හිත අහකට යන්නේ නැති වුණොත් ඒ නව ගුණ වලේ ඒ ඇටේ පාස් කරනවා. මුලදී හෝ මැදදී හෝ අන්තිම මොහොතදී හෝ චුට්ටක් හිත අහකට ගියොත් ඒ ඇටේ පාස් කරන්නේ. එහෙම නව ගුණ වලේ 108ක් කරවන්න පුළුවන් නම් හොඳ චිත්ත සමාධියක් එනවා. ඒ වගේ ඕගොල්ලන්ට හවස ගල් කැට පහ පහතේ තියාගෙන, හැබැයි මෙතනදී තමන් අවංක වෙන්න ඕනේ. හොද්දට උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ ඉතිපිසෝ භගවා ගාථාව කියනකොට ඔන්න ඉතිපිසෝ භගවා අරහං කියනකොට දෙයක් මතක්. ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්නවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා ඔන්න හිත මොකට ආයෙත් ඉතිපිසෝ කියලා පටන් ගන්නවා මුලින් ඉඳන්. කොහොම හරි නැවත කියලා ඉතිපිසෝ පාඨය සම්පූර්ණ කරන්න පුළුවන්ද පෙරපසු චුට්ටක්වත් අහකට යන්නේ නැතුව කියලා බලන්න. ඒ වුණොත් එක ගල් කැටයක් දැම්මයි. ගාවට තව ගල් කැටයක් ගන්න. බලන්න අද දවසේදී එක ගල් කැටයක්වත් දාගන්න පුළුවන් වේද කියලා. හැමෝම භාවනා කරන වෙලාවට ගල් කැට පහ ගෙනල්ලා ළඟ තියාගෙන එක ගල් කැටයක් අතට අරගෙන ඒකෙදි තමන් අවංක වෙන්න ඕනේ. මේක උපායක්. දැන් ඔය අපි වෙනදා වන්දනා කරනකොට ඔය ඉතිපිසෝ ගාථා මේ පාඨය සජ්ජායනා කරනවා, මේ යටින් එක දේවල් හිතෙන ඕනතර. ඒ වගේ බෑ. හරිද? එතකොට ඕගලන්ට තේරෙයි අපි පිරිසිදු මනසකින් තුනුරුවන්වත් ඇදලා නැහැ නේද කියලා. අපේ මනස කොච්චර විසිරලාද කියලා. ඒ හින්දා දැනට මෙතනදිත් එහෙමයි. මෙතෙන්ද කරන ගෙදර දොරේ ගිහිල්ලා හරි දැනට උත්සාහවත් වෙන්න චිත්ත සමතය ඇතිවීම පිණිස ඔන්න ඉතිපිසෝ පාඨය. ඉතිපිසෝ පාඨය සජ්ජායනා කරන්න හුරු වෙන්න. මුලදිවත් මැදදිවත් අගදිවත් චුට්ටක්වත් වෙන අරමුණකට හිතනවා ඒ ඔස්සේම තියාගන්න පුළුවන් තැනට. එහෙම ඔයගලන්ට හොඳ සිහියෙන් ඉතිපිසෝ පාඨයේ ආරම්භයත් මැදත් අවසානයත් එකම විදිහට සිහියෙන් අවසන් කරන්න පුළුවන් වුණොත් අන්න ඕගොල්ලන්ට ආනාපාන සතිය, බුදු ගුණ, අසුභය ඕනම කමටහනක් වඩන්න පුළුවන්. ඊට පස්සේ නිදිමත හැදෙන්නේ නැහැ, කඩාගෙන වැටෙන්නේ නැහැ. හොඳ සිහියෙන් ඕන සමත කමටහනක් වඩන්න පුළුවන් තැනකට එනවා. සමත කමටහනක් වඩ විදර්ශනා කරන්න පුළුවන්. එහෙනම් දැනට සමතේ හැටියට ඔන්න ඔය ඉතිපිසෝ පාඨයේ සජ්ජායනා කරන ඒකේ දැනට අර්ථ අවශ්‍ය නැහැ. අර්ථ ඕනේ නැහැ. මේකේ උපාය තමයි නීවරණ චිත්තේට ඉඩ නැති කිරීම. වර්තමානයක සිහියෙන් ඉඳීම. යටින් මනෝ විඥාණයට එක එක දේවල් සිහි කර එහාට මෙහාට යන්න බැරි විදියට වර්තමානයක තියාගැනීම.
ඔන්න ওই විදිහට සමත කමටහනක් හැටියට ඕක දැනට ගන්න. ඊට පස්සේ අපි ඕක දියුණු වුණාම බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය, ආනාපානසති ඕන කමටහනක් ගත්ත හැකි.